සුපිරි ට්‍රික් එකක් කියලා දෙන්න. තප්පර 10 යන්න. තප්පර 10 යන්න එකට. ආයිබෝවන්. දැන් ඔයාගේ හිත මේ මොහොතේද තියෙන්නේ? මේ මොහොතේ ඉන්නවද? එහෙමත් නැත්නම් අතීතයේ හරි අනාගතයේ හරි ඉර වෙලාද ඉන්නේ? අපි මේ මොහොතේ දැන් ජීවත් වුණාට ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපි එක්කෝ අනාගතයේ හෝ අතීතයේ ගමන් කරමින් සිටිනවා. නිකන් ඉන්නකොට ස්ක්‍රෝල් කරනකොට හරි ෆෝන් එකේ මොනවා හරි කරද්දි නැත්නම් ට්‍රැෆික් එකේ ඉද්දි බස් එකේ යද්දි වාහනේ යද්දි උනා ගොඩක් වෙලාවට අපේ හිත එහෙ මෙහෙ දුවන්න ගන්නවා. ඒ ගොඩක් දුවන්නේ අතීතයට හෝ අනාගතයට. ඒක සාමාන්‍යයෙන් හැමෝටම වෙන දෙයක්. අපි try එකක් දෙමුද මේක නවත්තන්න. මේ මොහොතේ මනස තියාගන්න එක තමයි වැදගත්ම දේ. ඔන්න ඕක නවත්තන්න සුපිරි ට්‍රික් එකක් කියලා දෙන්න. තප්පර 10 යන්න. තප්පර 10 යන්න එකට. මේ වෙලාවේ දකින්න දේවල් පහක් ගැන පොළොට ගන්න. ඒ කියන්නේ වටපිටාව බලලා දැන් මට පේනවා බිල්ඩින් එකක් තියෙනවා, පොඩි කුරුල්ලෙක් යනවා, ඒ වගේ ගස් තියෙනවා. අන්න ඒ වගේ තමන් ඉන්න වටපිටාවේ මොනවා හරි දේවල් ಜಾති පහක් ගැන බලලා හිතන්න. ඔයාට අල්ලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් දේවල් 4ක් ස්පර්ශ කරලා බලන්න. අහන්න පුළුවන් ශබ්ද 3ක් අහන්න. දැන් මට ඇහෙනවා මෙතන මෙට්‍රෝ එකක් යන සද්දයක් ඇහෙනවා. මිනිස්සු ටිකක් ඈතින් කතා කරන අයනවා, පොඩි කුරුල්ලෙක් කෑ ගහන අයනවා. අන්න ඒ වගේ තමාගේ වටේ තියෙන ශබ්ද 3කට අවධානය දෙන්න. හොඳ හුස්මක් අරගෙන තමන්ට දැනෙන හුස්මට සුවඳ දැනෙන දේවල් 2ක් ගැන හිතන්න. අන්තිමට තමන්ගේ ශරීරයට දැනෙන ෆීල් වෙන දෙයක් ගැන හිතට ගන්න. තමන්ට දැනෙන දෙයක් ගැන. ඔන්න දැන් තප්පර 10යි ඔයාගේ මනස මේ මොහොතට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ මොහොතේ ඉන්නකොට තමයි සැබෑම සැහැල්ලු බව ඔයාට දැනෙන්නේ. ඉතින් අද මේක try කරලා බලන්න. දිගටම try කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔව් මට ඕනේ මේ මොහොතේ ඉන්න කියලා. subscribe කරන්න, bell icon එක click කරන්න. Real peace comes only when you're fully in the present moment. හැමෝටම එනම් ජය වේවා. අයිබෝවන්.